ආයිබෝවන් හැමෝටම. I want to everyone. කුරුණෑගල රිදී විහාරය වැඳ පුතා ගන්න තමයි අපි මේ යන්න හදන්නේ. Today we're visiting Kurunegala Silver Temple. කුරුණෑගල ඉඳලා කිලෝමීටර් 20ක පමණ දුරින් තමයි රිදී විහාරය පිහිටා තිබෙන්නේ. The Silver Temple is located 20 kilometers from Kurunegala. මෙම රිදී විහාරයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. දුටුගැමුණු රජතුමාට රුවන්වැලි මහා සෑය කරවීම සඳහා රිදී ලබා ගත්තේ මෙම රිදී විහාරයෙන් කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. This Silver Temple has a long history. They say King Dutugamunu got the silver needed to finish the Ruanveli Saya from this temple. පසුගිය සමයේ ඇදහැරුණු මහා වර්ෂාවත් සමගම මේ ප්‍රදේශයේ නාය යෑමකට ලක් වෙලා තියෙනවා. ඒත් මේ රිදී විහාරයට කිසියම් හෝ හානියක් සිදු වී නැහැ. From the last few days, there has been a lot of rain. Because of that, landslides had occurred. But no harm has been done to the Silver Temple. මෙම ස්ථානයට කියන්නේ වරකා විහාරය කියලා. අනුරාධපුර සමයේ වැඩවිසූ ඉන්ද්‍රගුප්ත නැමැති මහරහතන් වහන්සේ වරකා වැළඳූ ස්ථානය මේ බවයි සැලකෙන්නේ. මෙම ඉදිකිරීම පොළොන්නරු යුගයේ ඉදිකිරීමලට බොහෝ සෙයින් සමානයි.
නමුත් මේ ඇතුළත ඇති විතු සිතුවම් හා බුදු පිළිම මහනුවර යුගයට තමයි අයිති වෙන්නේ. But the paintings and statues found here are from the Kandy era. මෙම විහාරය මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් නැවත ප්‍රතිසංස්කරණය කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. They say the restorations have been done by the king Kirtisi Rajasingha in the Kandy era. මෙම විහාර මන්දිරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කරවන ලද්දක්. This temple entrance was done by Kirtisi Rajasingha. මෙහි බුද්ධ රූප දහසක් නිර්මාණය කරලා තියෙනවා. සහස්‍ර බුද්ධ කියන මහනුවර යුගයේ සංකල්පයකට අනුව ගොඩනැගුණු ලද්දක්. Here there are 1,000 Buddha drawings. මේ රිදී විහාරයේ සියලුම චිත්‍ර දෙවරගම්පල සිල්වත් තැන නැමැති කලාකරුවාණන් අතින් නිම වී තිබෙනවා. මේ තියෙන්නේ දුටුගැමුණු රජතුමා රැගෙන ආ දමරන් පිළිමය. රිදී හමු ස්ථානයේ මෙය අහසින් වැඩම කරලා මෙතන තැන්පත් වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. This is the King Dutugamunu's plated pure gold Buddha statue. රිදී විහාරයේ ඇති තවත් විශේෂිතම දෙයක් වෙන්නේ මෙන්න මේ ඕලන්ද පිගන් ගඩොල්. ඕලන්ද පිගන් ගඩොල් 110ක් පමණ මෙතන අල්ලලා තියෙනවා. Another special thing here is the Dutch tiles. There are about 110 tiles pasted here. 18 වන සියවස අගභාගයේ ලන්දේසි ආණ්ඩුකාර අයිමාන් විලියම් පැල්ක් මහතා විසින් මෙම පිගන් ගඩොල් පරිත්‍යාග කර ඇති බවට විශ්වාස කෙරෙනවා. They say in the late 18th century, Ivan William Falk had given these tiles. මෙම පිගන් ගඩොල් වල
ජේසුස් වහන්සේගේ ජීවිත කතාව සහ එවකට ඕලන්දයේ පැවති සංස්කෘතික ක්‍රීඩා සහ සැරසිලි සිතුවම් අන්තර්ගත වෙනවා. These styles contains the life story of Jesus and other Dutch traditions. මෙම ඕලන්ද පැල්ක් ආණ්ඩුකාරවරයා ලංකාවට නැවත උපසම්පදා වැඩි කිරීම සඳහා සියම් දේශයෙන් භික්ෂූන් වහන්සේලා රැගෙන ඒමට උදව් කළ ඇති බවට විශ්වාස කෙරෙනවා. The governor helped in the bringing of Upasampada monks from Thailand. මෙම රන් ආලේපිත පිළිම වහන්සේ පසු කාලීනව මහනුවර යුගයේදී ප්‍රතිසංස්කරණයට ලක් වෙලා තියෙනවා. ඒක නිසා මෙහි මහනුවර යුගයේ ලක්ෂණ දක්නට ලැබෙනවා. ආසියාවේ දැනට ඇති විශිෂ්ටතම ඇද්දත් උළුවස්ස තමයි මේ තියෙන්නේ. මෙය ගැටයම් කොට තිබෙන්නේ දෙවරගම්පල සිල්වත්තැන විසින්. මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පත්තිනි දේවාලය සඳහා මෙය ඉදිකොට තිබෙනවා. එහි හරි මැද කොටසෙහි පංචනාරි ගටය නැමැති විශිෂ්ට නිර්මාණය දක්නට ලැබෙනවා. මෙහි දැක්වෙන මකර තොරණ ඉතා විශිෂ්ට නිර්මාණයක්. වෙන කිසිම ස්ථානයකට දක්නට නොලැබෙන විදිහේ මකර තොරණක් තමයි මෙහි දක්නට ලැබෙන්නේ. මේ දක්නට ලැබෙන්නේ නවනාරි කුංජරය නැමැති සිතුවම. මෙම සිතුවමත් ඉතාමත් දුර්ලභ ගණයේ සිතුවම. ඉතාමත් අනර්ග ආකාරයේ වියන් සිතුවමක් මෙහි දක්නට ලැබෙනවා. මේක ඇදේටලු හදලා තියෙන්නේ. මේ චෛත්‍යය ඇදයි කියලා පේන්නේ නැද්ද ඔයගලන්ට? මේක කෙලින් හැදුවනම් මේ ගලට මේ චෛත්‍ය මෙහෙ වෙනකොට ගලේ වදිනවනේ. ඒක නිසා ඒගොල්ලෝ අර ගල ආරක්ෂා කරන්න ඕන හින්දා ඇදේට හදලා කියලා තමයි කියන්නේ.
රිදී විහාරයෙන් සමුගන්නයි අපේ සූදානම. මේ වගේ වීඩියෝස් ගොඩක් අපේ channel එකේ තියෙනවා. ඒවත් නරඹන ලෙසට අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙමු. We are going to end the video right here. So thank you for watching this video. Make sure to like and subscribe.